ඩයිනෝසර් යුගයේදී මොකද වුනේ? ඒ ගැනයි අද ඉගෙන ගන්න යන්නේ. එකතු වෙන්න මාත් එක්ක. ඩයිනසෝර යුගය කියන්නේ මීට වසර මිලියන 252කට පමණ පෙර සිට මිලියන 76කට පෙර දක්වා වූ කාල පරිච්ඡේදයටයි. භූවිද්‍යාත්මකව මෙය මෙසොසොයික් යුගය ලෙසයි හඳුන්වන්නේ. ඒ වගේම මෙම යුගයේ ප්‍රධාන කාල පරිච්ඡේද තුනකට බෙදා දක්වන්න පුළුවන්. ට්‍රයාසික්, ජුරාසික් සහ ක්‍රිටේසියස් යුගය ආදී වශයෙන්. ට්‍රයාසික් අවධියේදී ශීරපායින්ගෙන් පරිණාමය වූ උරගයින් ගොඩබිම ප්‍රමුඛ සත්ත්ව වර්ගයකට කොත් වූ අතර ජුරාසික් සහ ක්‍රිටේසියස් අවධිවලදී ඩයිනසෝරයන් පෘථිවිය පුරාම ව්‍යාප්ත වී දැවැන්ත ශාකභක්ෂකයන් සහ බලවත් මාංශභක්ෂකයන් ලෙස ගොඩබිම අහස සහ මුහුද පාලනය කළ බවට මත පළ වෙනවා. කෙසේ වෙතත් වසර මිලියන 66කට පෙර ඇති වූ ව්‍යසනකාරී ග්‍රහක බලපෑමක් හෝ දැවැන්ත ගිනිකඳු පිපිරීම හේතුවෙන් මෙම සත්ත්ව කොට්ටාසය මහා වඳ වී යාමකට ලක් වූ බවටත් එමගින් ඩයිනසෝර යුගයේ අවසානයේ සනිටු හඳුරු බවටත් කියවෙනවා. ඒ වගේම තමයි මේ යුගයේ ජීවත් වූ සතුන්ගේ හමු පොසීල අදටත් ලොව ප්‍රධාන කෞතුකාගාරවල දැක ගන්නට හැකියාව ලැබෙනවා. අවසානයේ කියන්න තියන්නේ එක දෙයයි. ඒ කාලේ වගේම අදටත් නිල් තල්මසුන්, ඇලියතුන් වැනි විශාල සතුන් වාසය කරනවා. ඉතින් ඒ වගේම සියලුම සතුන් ආරක්ෂා කර ගැනීමට අප කටයුතු කළ යුතු වෙනවා. එහෙනම් යාළුවනේ මේ වගේ වීඩියෝකින් ආයෙ හමු වෙමු. මතක ඇතුව පේජ් එකත් ෆලෝ කරගෙනම යන්න.